ගවේෂණය අපේ channel ඔබට ලබා දෙන ධර්ම දායාදයකි. ඔබට අපිව දැනෙනව නම් අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න. අන් අයට ධර්ම දායාදය පිණිස මේ share කරන්න. නමස්කාරය කියන්න. හරි. දැන් මේ හැම කෙනෙක්ම එන්නේ මොකක් අරඹයාද? නිවන් දකින්න. මොකක් කරන්න දෙන්නේ? මොකද නිවන් දකින්නවයි කියන්නේ? පණ යන වැඩක්ද? ඈ? නිවන් දකින්නවයි කියන්නේ හිත නිවා ගන්න. මොකක් නිවා ගන්නද? නිවන් දකින්නවයි කියන්නේ වෙන මොකක් නෙවෙයි හිත නිවා ගන්න. පහනක් දැල්ල නිමිල යනවා වගේ තමන්ගේ හිත නිවා ගන්න තමයි මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. ඒක තේරුම් ගන්න. ඒක අවබෝධ කරගන්න. ඕගොල්ලෝ විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මොකක් කරනවද? උත්සාහ කරනවා. කොහොමද මිනිස්සු තමන්ගේ හිත නිවා ගන්න උත්සාහ කරන්නේ? ධන එකතු කළා. මොකක් එකතු කළාද? ධන එකතු කළා ඒ මිනිස්සු හිතන යාගේ හිත නිවා. යා හිතන්නේ එහෙමයි. කවුරුවත් හිත අවුලව ගන්න ධන එකතු කරනවද? දැන් ඕගොල්ලෝ මිල මුදල් හම්බ කරාද හිත අවුලව ගන්න? එහෙම කෙනෙක් ඉන්නවද? ඈ? එහෙනම් මිල මුදල් හම්බ කරන්න මොකක් කරගන්නේ? හිත නිවා ගන්න. තවක් කෙනෙක් බලය හොයාගෙන. මොකක් හොයාගෙනද? බලය. බලය කවුරුවත් බලය ලබා ගන්නවද හිත අවුලව ගන්න? හිත අවුලව ගන්න බලය හොයාගෙන යන මිනිස්සෙක් මේ ලෝකේ දැකලා තියෙනවද? ඒගොල්ලෝ බලය හොයන්නේ මොකටද? හිත නිවා ගන්න. එතකොට තවත් මිනිස්සු අධ්‍යාපනය ලබනවා. මොකක් ලබනවද? ඒ අධ්‍යාපනය ලබන්නේ ඒ ඩිග්‍රී කරනවා. එක දිගට මම නම් දන්නේ නැහැ. ඕක තියෙන පඩි පෙළවල් වගේ නම් තියෙනවා. ඒ මොකටද එයාලා ලබා ගන්න? හිත අවුලව ගන්නද නිවා ගන්නද? හිත නිවා. එයාලා හිතනවා ටික කරගෙන ගියාම එයාලගේ හිතට හරියයි කියලා. හිතට හරියයි කියලා නෙවෙයි ඒගොල්ලෝ හිතන්නේ ජීවිතේට හරියයි කියලා. ජීවිතේට කියන්නේ හිතටනේ. ජීවිතේට කියන්නේ මොකද්ද? හිතන්නේ. තව කෙනෙක් කරනවා මොකක්ද? තව කෙනෙක් වාහන ඩ්‍රයිවිං කරනවා. මොනව කරනවද? දැන් වාහන කාර් රේස් ලෝකේ තියෙනවා. ඒගොල්ලෝ ඒව පදින්න හිත අවුලව ගන්නද? නෑ හිත නිවා ගන්න. ඒ විදියට බලනකොට මේ ලෝකේ හැම මිනිස්සෙක්ම මොකද්ද හිතට සහනයක් හොයනවා. මොකක් හොයනවද? හිතට සහනයක්. කොච්චර කට්ටිය කොච්චර විදි වලට හොයනවද? ඈ? කොච්චර කට්ටිය කොච්චර විදි වලට ක්‍රීඩාවල් කරනෝනේ. දැන් ලංකාවේ ගොඩාක් ඔය දැන් ක්‍රිකට් ගහලා දිනනවනේ හිත නිවා ගන්න. නේ? ඒ වගේ කොච්චර ක්‍රීඩාවන් විවිධ ආහාර පාන හදනවා. නේ? විවිධ රස්සාවල් කරනවා. කොටිම ගොත් ධනය බලය මිල මුදල් ඔය ආදී වශයෙන් එක එක දේවල් කරනවා. දැන් මෙතන ඉන්න හැම කෙනෙක්ම තමන් පුංචි කාලේ තමන්ට උගන්වපු විදිහට හිත නිවා ගන්න උත්සාහ කරපු අය. එහෙමද නැද්ද? එහෙම කළානේ. ඒව කරාට පස්සේ හිතට සහනය ආවද නැත්නම් මොකද්ද උනේ? එන්නේ නැවිලුණාද? ඈ? එන්නේ නැවිලුණා. නැවිලුණාම තේරුණා මේ යන පාරේ හිත නිවා ගන්න එක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊට පස්සේ මොකද හිත නිවා ගන්න කරේ? සැසිප් එකේ ඩෙස්ටි කරත් කරා. ඊළඟට හිත නිවා ගන්න මොකද කරේ? ඊට පස්සේ හිත නිවා ගන්න මෙහෙ ආවා, එහෙ යනවා, මෙහෙ යනවා බණ අහනවා. මොනව අහනවද? දැන් මේ පින්නතුන් හිත නිවා ගන්න කරන්නේ විවිධාකාර බණ අහනවා, විවිධාකාර භාවනා කරනවා. ඒ මොකක්ද දැන් ඒක කරන්නේ? ඒ අර පුංචි කාලේ හොයපු සහනය තවත් විදියකට හොයනවා. හොයනවද නැද්ද? හොයනවා. ඈ? දැන් ලැබිලා නැද්ද? දැන් මේ හොයන්නේ වෙන මොකක්වත් නෙවෙයි හිතට සහනය. නිවීම, සැනසීම හොයන්නේ. මොකද්ද? සතුට හොයන්නේ. මොකද්ද හොයන්නේ? සතුට. එතකොට කවුරු හරි කියන නිවන් දැක්කම කය නොදෙනී යනවා කියලා. එතකොට මේ පින්නතුන් මොකද්ද කරන්නේ? try කරන්නේ. පුළුවන් තරම් කය නොදෙනී යන අත්දැකීමක් ගන්න උත්සාහ කරනවා. ඇත්තද බොරුද? ඊට පස්සේ පොඩි ඩොටක් වගේ පේනවායි කියලා. එතකොට මොකක් බලන්න උත්සාහ කරනවා? දැන් කොයි හරි කියනවා කවුරු හරි සෝතාපන්න වෙච්ච කෙනෙක්ට ඩොට් එකක් පෙරුණායි කියලා. එතකොට මේගොල්ලොත් කොහේ හරි ගිහලා try කරනවා මොකද්ද? ඩොට් එකක් බලන්න. බලන්න මම මේ කිව්ව බොරුවද කියලා.
ඊට පස්සේ කාට හරි එළියක් පෙනුනේ නැහැ කියන. කොහෙදී හරි ඇහෙනවා ආයා සක්මුදාගාමී එළියක් දැකලා. දැන් අර ඔක්කොම බඩහරනලා අර ගොන් රැළ කොහේ යනවද? එළියක් හොයාගෙන යනවා. දැන් ඒගොල්ලෝ හරි දන්නවා එළිය දැක්කොත් එයා හිතනවා එයාගේ හිත නෙවෙයි කියලා. මොකක් නෙවෙයි කියලාද? ඊට පස්සේ කියන කවුරු හරි ඇවිල්ලා ඒ බණ නා හරියන්නේ මෙන්න මේ බණ වලින් හරියනවායි කියන. එතකොට කොහේ යනවද? ඒ පැත්තට යනවා. යනවද නැද්ද? තාමත් ඒ ක්‍රීඩාවේ යෙදෙනවා. මොන ක්‍රීඩාවේ යෙදෙනවද? හිත නිවා ගන්න ක්‍රීඩාව. එතකොට ඔයක ඕගොල්ලෝ ওই විදියට කරනවා. මෙතන වාඩි වෙලා ඉන්න අය ওই විදියට කරනවා. ඕක දන්නේ නැති අය වෙන විදියකට කරනවා. දෙගොල්ලගේම මට නා වෙනසක් නෑ. ඒ කියන්නේ මේ මුළු ලෝකෙම කිසිම වෙනසක් නෑ. ඒගොල්ලෝ කියනවා මේ ඕගොල්ලෝ කියනවා මේක තමයි හිත නිවා ගන්න හරි ක්‍රමය. ඒගොල්ලෝ කියනවා ඒක තමයි හරි ක්‍රමය. නේ? බුදුන් ඇඳලා අපි හිතනවා බුදුන් අඳින අය විතරයි නිවන් දකින්නේ කියලා. යාඥා කළා ඒගොල්ලෝ හිතනවා යාඥා කරන අය විතරයි ස්වර්ගයට යන්නේ කියලා. ඈ ආගමක් පිළිගන්නේ නැති අය හිතනවා නිර්ආගමික අය විතරයි සත්‍ය දන්නේ කියලා. මොනවද දන්නේ කියලාද? ආගමිකව ආගම විශ්වාස කරලා හිතනවා ආගම් නැති මිනිස්සු ආගම් නැතිකම යා හිතනවා යා හරි නිදහස් කියලා. එමෙ හිතනවනේ. ඔක තමයි ඇත්ත. මණිකක් මඩට විසි කළා එකෙක් උතුරු දිශාවේ හොයනවා. කොහේ හිතනවද? උතුරු දිශාවේ. තව එකෙක් කොහේ හොයනවද? දකුණු දිශාවේ. තව එකෙක් බටහිර හොයනවා. තව එකෙක් නැගෙනහිර හොයනවා. තව එකෙක් අහසේ හොයනවා. තව එකෙක් කොහේ හොයනවද? පොළව ආරල හොයනවා. තව එකෙක් සැසිප් එකට ඇවිල්ලා හොයනවා. එහෙමද? මණිකක් කොහේ හැබැයි මණික විසි කළා තියෙන පාටද? මඩට. මම මගේ හදවත තුල හොයාගත්ත එච්චරයි. මොකක් තුල හොයනවද? හදවත තුල හොයන හැම කෙනෙක්ටම හම්බ වෙනවා. උතුරට ගිහිල්ලා හොයන කිසි කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හොයනවා. මොකක්ද ඒකුව කතාවේ තේරුම? ඈ? මොකද මං ඒ කිව්වේ? මණිකක් මඩකට විසි කළා එකෙක් කොහෙට ගිහිල්ලා හොයනවද? උතුරට, දකුණට, නැගෙනහිරට, බටහිරට එක එක තැන් වලට. හදීසේ මිනිස්සේ තමන්ගේ හදවත තුල හොයන. කාට විතරද හම්බ වෙන්නේ? හදවත තුල හොයපු කෙනාට විතරයි. අනික කිසිම කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ. තන මාරු කරාට, දේශනාව මාරු කරාට, එතනින් ගියාට පස්සේ බලයෙන් ධනයට, ධනයෙන් බලයට දෙකම එකට කිසිම තැනක හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ මණික බලය ලබාගෙන හොයාගන්න හදනවා. තවත් කෙනෙක් ධනය ලබාගෙන හොයාගන්න හදනවා. තවත් කෙනෙක් ඉගෙනීම කියන්නේ ඉස්සෙල්ලා කියපු කතාවම තමයි තා උපමාවකින් කිව්වේ. නේ? හැබැයි කාට විතරක් හම්බ වෙනව කිව්වද? මම වගේ හදවත තුල හොයාගත්ත මනුස්සයෙක්ට විතරක් හම්බ වෙනවා. පොත්පත්වල තවරු පොත්පත් පෙරලා හොයන. මොනව පෙරලා හොයනවද? පොත්පත් පෙරලා හොයනවා. හැබැයි කවුරුත් තමන්ගේ හදවත ඇතුළට යන්න බයයි. ඔය ඇතුළට යන්න බයයිද? ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ තැනක කොහේ හරි තැනක තමන්ගේ නිදහස, තමන්ගේ ප්‍රේමය, තමන්ගේ ආදරය, තමන්ගේ ආනන්දය කොහේ හරි තැන උතුරු දිශාවේ හරි උඩ හරි යට හරි ඇත, පොතක ඇති, දේශනාවක ඇති එහෙම හිතනවා. තේරුණා? එහෙම හිතුවට ඒකකවත් නැහැ. ඒකකවත් නැහැ. තමන්ගේ හදවත අතුලාන්තයට ගියාම යහම්බ වෙනවා. ඒක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ඒක තමයි මොකක් කියන්න තියෙන්නේද? කෙටියෙන්ම කියන්නේ. ඇයි මිනිසුන්ට හදවත ඇතුළට යන්න හිතෙන්නේ නැත්තේ? තමන්ගේ හදවත තුල ගවේෂ සත්‍ය හොයාගෙන යන්න හිතෙන්නේ නැත්තේ? තමන්ගේ නිදහස හොයාගෙන යන්න හිතෙන්නේ නැත්තේ ඇයි? ඇයි? තමන් හිතනවා දරුවෝ හදලා දරුවෝ තුල මොකක් තියෙයි කියලාද? නිදහස තියෙයි. ළමයි හිතනවා තමන්ගේ දෙමව්පියන් තුල තමන්ගේ නිදහස තියෙයි කියලා. දරුවෝ හදලා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝගේ නිදහස කොහේ තියෙනවද කියලා. දරුවෙක් හොඳට ඉගෙන ගත්තාම හොඳ තැනකට ගියාම තමන්ගේ නිදහස සියල්ල හරියයි කියලා. එහෙම තියෙනවද? එහෙනම් අපේ අම්මට කොච්චර නිදහසක් තියෙනවද? මොකද තේරෙනවද? එහෙම නැහැ. හැමෝටම තමන්ගේ හදවත තුල හෙව්වොත් විතරයි තියෙන්නේ. මොකක් තුල විතර හෙව්වොත් විතරයි තියෙන්නේද? හදවත තුල තියෙන. වෙන බුදුහාමුදුරුවෝ නිවන් දැක්කත් වැඩක් නැහැ. ඒක තමන්ගේ අම්මට වෙන කාටවත් හරියන එක
ජේසුස් වහන්සේ ස්වර්ගස්ථ වුණාට වැඩක් නැහැ. ඒක වෙන කාටවත් හරියන එක නෙවෙයි. එහෙනම් මේ හැම කෙනෙක්ටම මොකක් තියෙනවද? තමන්ට ආවේනික වුම තමන්ගේ හිතේ තියෙන බෙදීම් වලට ප්‍රතිවිරුද්ධ ගමනක් තියෙනවා. මොන ගමනක් තියෙනවද? ඒක තියෙන්නේ මේ භෞතික ලෝකයට නෙවෙයි. ඒක තියෙන්නේ අතුලාන්තයට. ඔයාට තියෙන්නේ අතුලාන්තයට තියෙන්නේ. මිනිසුන්ට වෙලා අතුලාන්තයට ගමන් කරන්න වෙන්නේ නැත්තේ වෙන මොකක් අනිසය නෙවෙයි. හිතේ තියෙනවා අපි ඇති කරගත්ත බෙදී. මොනවද තියෙන්නේ? බෙදී. මොනවද හිතේ තියෙන බෙදී? හිතේ තියෙන බෙදීම් මොනවද? ආදරය තියෙනවා, වෛරය තියෙනවා. මොකක්ද තියෙනවද? ආදරයත් හිතේ තියෙනවා, වෛරයත් හිතේ තියෙනවා. සැනසීමත් හිතේ තියෙනවා. සැනසීමට ප්‍රතිවිරුද්ධ එක මොකද්ද? සැනසීමක් නැතිකමත් හිතේ තියෙනවා. නේ? බලන්න හිතේ ওই බෙදීම් තියෙනවද නැද්ද කියලා. හිතේ ආදරය තියෙනවා, ඒ වගේම වෛරය තියෙනවා. සැනසීම තියෙනවා. නොසැන. දැන් බලන්න ගොඩාක් ආදරය කරපු අය තමයි කවදාකරි ගොඩාක් මොකක් කරන්නේද? වෛරය. එනිත ඒ ආදරය කොච්චර වෛරයක් දරාගෙන ඉඳලා තියෙනවද? ඒක තමයි මොකද්ද? බෙදීම. ඊළඟට සංසිඳීම තියෙනකොට නොසංසිඳීමක් අපි බලන්න අපි වෙලා සමහර වෙලාවට කොච්චර සංසිඳිලා ඉන්නවද? හැබැයි සමහර වෙලාවට කොච්චර ඇතුළාන්තේ කැළඹෙනවද? මොකද්ද? ඇත්තටම කැළඹීම තියෙනකොට සංසිඳීම බලාගෙන ඉන්න. සංසිඳීම තියෙනකොට කැළඹීම කොහාට වෙලා බලන් ඉන්නේ? හදවතේ මුල්ලකට වෙලා. කොහාට වෙලා බලන් ඉන්නේ? ඇත්තටම සංකාර ඉදිරියේ විසංකාර නටනවා. මොකද කිව්වේ? සංකාර ඉදිරියේ විසංකාර නටනවා. මොකද සංස්කාර කියන්නේ? සංස්කාර කියන්නේ මොකද්ද? හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේවල්. මොකද්ද විසංකාර කියන්නේ? නිර්වාණය. මොකද්ද? ඒ කියන්නේ අපි හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේවල් හිත තුල හිත සකස් වෙනකොට නිර්වාණය එළියට වෙලා නටනවා. නිර්වාණයට ඇතුල් වෙනකොට සංස්කාර නටනවා. මොනව නටනවද? සංස්කාර. ඔක තමයි හිතේ තියෙන බෙදීම. හිතේ තියෙන තවත් ඔහෙල නොසිතන බෙදීමක් තමයි සසර හා නිවන. මොකද්ද? මොකද්ද? සසරත් හිතේ තියෙන එක බෙදීමක්. නිවන සසර යනකොට ඒක අනිත් පැත්ත තමයි මොකද්ද? සසර යන මිනිස්සු නිවන් දකින්න යනවා. නිවනට යන මිනිස්සු සංසාරේ යනවා. සසරට යන මිනිස්සු කොහේ යනවද? නිවනට යනවා. නිවනට යන මිනිස්සු සසරට යනවා. ඔල හිතන්නේ හීනෙන්වත් හිතන්නේ. කොහෙවත් හිතන්නේ නැද්ද? ඉතින් අර වගේම තමයි සංසිඳීම තියෙනකොට නොසංසිඳීම පැත්තකට වෙලා ඉන්නවා. ඒ සංසිඳීම හොයයි යනකොට මේ මිනිස්සෙට මොකක් හම්බ වෙනවද? කැළඹීමක් හම්බ වෙනවා. කැළඹීම ඉවර වෙනකොට මොකක් හම්බ වෙනවද? සැනසීමක් ලැබෙනවා. ඉතින් ඔතේ ওই වචන දෙකට අර වචන දෙක දාගන්න. සැනසීම සමානයි නිවන, කැළඹීම සමානයි සසර. එතකොට දැන් නිවන හොයාගෙන යනකොට මොකද්ද හම්බ වෙන්නේ? සසර හම්බ වෙනවා. බලන්න ඒක නෙවෙයිද වෙලා තියෙන්නේ කියලා. මං කියන මේ කතාව ලේසියකට තේරෙන එක. ඒක තමසල පිස්සන් කොටුවට යන්න ඕන. කවන්න මේක අහගන්නකො තේරෙන්නේ නැත්තම් මොකක් කරන්නද? අහලා තියාගන්න. එතකොට සංසාරේ යනකො ආයෙ කොහාට යනවද? නිවනට යනවා. ඒකත් හිතේ තියෙන බෙදීම. හිතේ තියෙන දවල හිත බෙදිලා නැත්තම් ඔහොම නිවනක් හොයාවියේ. හිත බෙදිලා නැත්තම් නිවනක් හොයාවිද? කැළඹුණේ නැත්තම් සැනසීම හොයාවිද? වෛරය නැත්තම් ආදරය හොයාවිද? ද කාට හරි වෛරය කෝපය ඇති වෙන්න නැත්නම් ආදරය හොයාවිද? එනවා හිත ওই විදියට මේ කාගේ හිත මිනිස්සු ওই විදියට බෙදාගෙන තියෙනවා. ඒ බෙදීම බුදුහාමුදුරුවෝ 16 ආකාරයකට 32කට කඩලා විස්තර කරනවා. දන්නේ? සරාගාවා චිත්තං සරාගා චිත්තං පජානාති. මිනිසුන්ගේ හිත රාගයක් ඇති වෙනවා. මොකක් ඇති වෙනවද? රාගය ඇති වෙනවා. ඊළඟේ වගේ මොකක් ඇති වෙනවද? විරාගය ඇති වෙනවා. අන්න තවත් බෙදීමක්. රාගය තුල හිත රාග විරාග වශයෙන් බෙදලා. ප්‍රඥා මෝහය වශයෙන් බෙදලා. විසිරීම තැම්පත් වීම වශයෙන් බෙදලා. නිදහස් වීම නිදහස් නොවීම වශයෙන් බෙදලා. අහලානේ? හිත බෙදලා. මොකක් වෙලාද?
මම අහනවා එතකොට විරාගයේ නිවනද රාගයේ නිවනද? දැන් ඔබ හොයන නිදහස තියෙන විරාගය තුලද රාගය තුලද? ඈ? විරාගය තියලද රාගය තුලද? එතකොට වෙල විරාගය හොයාගෙන යනවා. දැන් ඔයලගේ නිදහස තියෙන මොකක්ද තුලද? විරාගය. එතකොට විරාගය. එතකොට ඔයාලට හම්බ වෙන්නේ මොකද්ද? කවුරු හරි තව කෙනෙක් රාගය හොයාගෙන යනවා. ඌ හිතනවා උගේ නිවන තියෙන මොකක්ද තුලද? එතකොට එයාට හම්බ වෙන්නේ මොකද්ද? විරාගය. තව කෙනෙක් ප්‍රඥාවන්ත වෙන්න යනවා. එතකොට එයාට මොකද්ද හම්බ වෙන්නේ? මොකද්ද හම්බ වෙන්නේ? මෝඩ. ඒ මෝඩ වේගයට යනවා. උට මොකද්ද හම්බ වෙන්නේ? හරි අමුතු ජීවිතයක්. ඒ කියන්නේ කවුරු හරි ප්‍රඥාවන්ත වෙන්න දඟලුවත් ඌ ඉබේම මෝඩයෙක් කියලා. කවුරු හරි මෝඩයෙක් වෙන්න දඟලුවොත් ඌ ඉබේම ප්‍රඥාවන්තයෙක් කියලා. නෙවුරා ගැඹුරු කතාවක් එයා කරන්නේ. නමුත් එතකොට අනිත් අයට මෝඩයෙක් කියලා හිතනවා. තව කෙනෙක් ඇවිල්ලා මෙහෙම කියනවා මගේ මේ අඩුපාඩුව තියෙනවා මම හොරෙක් මම වංචාකාරයෙක් මට අනිත් මිනිස්සු මරාගෙන කන්න හිතෙනවා. එතකොට මොකේ කවුරු කියලාද හිතෙන්නේ? අනේ අපිට බැරි. අපිට එච්චර විවෘත වෙන්න බෑනේ. අපිට එච්චර ඕපන් කතා කරන්න බෑනේ. ඒතර ඔයාලා හිතන ඔයා මාර කවුරු මිනිස්සෙද? ප්‍රඥාවන්ත. දැන් හිතන් කතා කරන්න කවුරු වෙන්නද? යාගේ අඩුපාඩු කියලා. හරි අමුතු ජීවිතයක්. අඩුපාඩු කියනකොට අනිත් අයට ප්‍රඥාවන්තයෝ කියලා දැනෙනවා. මහා දිග විස්තර කරන්න ගියාම මොඩෝ කියලා. නේ? දැන් මෙතන කෙනෙක් ඇවිල්ලා යාගේ අඩුපාඩු කියලා මට මෙහෙම වැරදීම් තියෙනවා මගේ හිත මෙහෙමයි කියනකොට අනිත් අයට හිතෙන්නේ මොකද්ද? ඒ ඇත්තට මම මේ කියන ගලපලා බලන්න තමන්ගේ ජීවිතේ. ඒ කියන්නේ හරි අමුතු පාර. මොන පාරක්ද? දැන් මට කියන්න ඕකේ දිරන්නේ මෝඩයෙක් වෙන්න යන කෙනාද ප්‍රඥාවන්තයෙක් වෙන්න යන කෙනාද? ඈ? දැන් කියන්න බලන්න. ඈ? අර කියන්නේ කවුද? ඔය යන පාරේ දිරාගන්නේ කවුද? මෝඩයෙක් යන කෙනාද ප්‍රඥාවන්තයෙක් වෙන්න යන? ඈ? කොහොමද මෝඩයෙක් වෙන්න යන කෙනා දිනා ගන්නවා කෙනා තොස්ස? හරි. හරි. ප්‍රඥාවන්තයෙක් වෙන්න යන කෙනා. ওই දෙකේම යන කෙනා දිනන්නේ. ওই දෙකම එකක් වෙච්ච කෙනා දිනනවා. මොකක් වෙච්ච කෙනාද? ওই දෙකම. මුහුදත් මහා මුහුද රැළ තියෙනවා. මුහුද තියෙනවා ජලය මහා ජල කඳක් තියෙනවා. ඒ ජල කඳේම තියෙනවා මොකද්ද? රැළි. මහානේ රැළට ජලය කියන අවසර නැත්තේ ඇයි කියලා. අපි කවදාවත් රැළි වලට ජලය කියලා කියන්නේ නැහනේ. රැළි ජලය මහානේ ඒ රැළි වලට ජලය කියන අවසර නැත්තේ ඇයි කියලා. මුහුදේම නැගෙන රැල්ලට අපි විතක මුහුද කියනවා රැල්ල කියනවා. ඇයි රැල්ලට ජලය මුහුදම කියන අවසර නැත්තේ? ඇයි එහෙම අවසර නැත්තේ? ඔයලගේ හිතේ දෙකක් තියෙන නිසා. නමුත් මේ දෙකේම තියෙන එකම ජලය. මං කිව්වේ කවුරු දිනනවා කියලාද? මෝඩයෙක් වෙන්න යන කෙනාද ප්‍රඥාවන්තයෙක් වෙන්න යන කෙනාද? ඈ? කවුද? මෝඩයෙක් වෙන්න යන එක හරියට මූද වෙන්න යනවා වගේ. ප්‍රඥාවන්තයෙක් වෙන්න යන එක හරියට රැල්ල වෙන්න යනවා වගේ. දෙකම එකතු වෙච්ච කෙනෙක්ට තියෙන ජලය විතරයි. මොනව විතරයිද? ජලය විතරයි. කොනකවත් අනන්තේවත් ඔබේ සත්‍ය නැහැ. මේ අනන්තයට ගියත් සත්‍ය නැහැ, කොනකට ගියත් සත්‍ය නැහැ. අනන්තයත් කොනත්. ඒ කියන්නේ අන්තයත් අන්තයනේ. අන්තය කොනකට තව කියන වචනය තමයි අන්තය. ඈතට කියන වචනයක් තමයි ඈතට අනන්තය. මොකද්ද? ඈතට කියනවා අනන්තර මහා සාගරයක් තිරේක නිකන් අනන්තයක් වගේ. රැල්ල හරියට කොටක් වගේ. මොකක් වගේද? ඒ දෙක තුලම සත්‍ය නෑ. මොකක් නැද්ද? ඒ දෙකම එකක් වුණාම සත්‍ය පවතිනවා. මොකක් පවතිනවද? සත්‍ය පවතිනවා. මං කියන්නේ තේරෙනවද මන් දන්නේ නැහැ.
තේරුම් ගන්න කිසිම දෙයක් නැහැ. මොකක්ද නැද්ද? තේරුම් ගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. තේරුණා? ඔහෙලා තවදුරටත් මේ ලෝකේ හොයාගෙන යනවා හොයාගෙන යන්න මෙන්න මේ වගේ ගුරුවරයෙක්. මොන වගේ ගුරුවරයෙක්ද? දිවක් නැතුව රස විඳින්න උගන්වන ගුරුවරයෙක් හොයාගෙන යනවා. දවල්ට මොකක් කවුද හොයාගෙන යන්නේ ගුවේ? ඔව් මතක තියාගන්න. ඔයාලා දරුවන්ටත් ඔව කියලා දෙන්න. දවසක ඔයගොල්ලන්ට හොයාගෙන යන්න ඕන ගුරුවරයා. දිව නැතුව රස විඳින්න උගන්වනවා. මොන උගන්වනවද? දිවක් නැතුව රස විඳින්න උගන්වනවා. ඇහක් නැතුව බලන්න උගන්වනවා. කනක් නැතුව අහන්න උගන්වනවා. හිතක් නැතුව හිතන්න උගන්වනවා. අන්න එහෙම කොහේ හරි ගන්නනවා නම් කවුරු එයා හොයාගෙන යනවා. දිවක් නැති එකෙක්ට රස විඳින්න උගන්වනවා. තේරුණායි? කනක් නැති එකෙක්ට ලෝකෙ මෙවුරුම සංගීතය අහන්න උගන්වනවා. හැබැයි කන නැහැ. ಜಾතිෙම බීරේ. ಜಾති බීරෙට උගන්වනවා මොකද්ද? සින්දුවන්. ಜಾති අන්දයි. උගන්වනවා මොකද්ද? ලස්සන ලෝකයක් බලන්න. ඒ ලස්සන ලෝකයක් බලන්න උගන්වනවා. තේරුණා? ඇත්තටම කියනවා නම් තටු නැතුව පියාඹන්න උගන්වනවා. මොකක් උගන්වනවා කිව්වද? තටු නැතුව පියාඹන්න උගන්වනවා. ඔයාලට හම්බෙලා තියෙද එහෙම ගුරුවරයෙක්? තටු නැතුව පියාඹන්න ඇස් නැතුව බලන්න උගන්නම කෙනෙක් හම්බ වෙලා තියෙනවද? ඔව්. මම එදා කොයික හරි කෙලියන්. ඒ හරියට හරි තොපිට තටු නෑ මම පියාඹන්න කතා කරනවා. නුඹලාට ඇස් නෑ වල ලස්සන ලෝකයක් බලන්න කතා කරනවා. දිවක් නෑ රස විඳින්න උගන්වනවා. තේරුණා? දෙපා නෑ නටන්න උගන්වනවා. දෙපා නෑ හැබැයි මම නටවනවා. ඒ කොච්චර ලස්සන ඉගැන්වීමක්ද? ඒක කොච්චර ලස්සන ඉගැන්වීමක්ද? ඒ වගේ තමයි මාර ඊට කලින් කිව්ව කතා ටිකක්. ඒ කියන කතා කනකින් අහලා තේරුම් ගන්න ගියා නම් කවදාවත් තේරුම් ගන්න බෑ. කන් නැති එකෙක් මෙතෙන්ට ආවනම් ඌට තේරෙනවා. මම කන් ඇහෙන අයට උගන්වන්න දක්ෂයෙක් නෙවෙයි. කාට උගන්වන්න දක්ෂයේද? කන් නැති අයට. මම ඊට කලින් කිව්ව දේශනාව තේරෙන්නේ ඒ වගේ අයට. ඒගොල්ලොන්ට ඒක ඇහෙන හොඳට. තේරුණා? ඇයි එහෙම කියන්නේ? ඔයගොල්ලෝ කණෙන් අහනකොට බෙදා ගන්නවා. මොකක් කර ගන්නවද? බෙදා ගන්නවා. බෙදලා තියෙන කණෙන් අහන කණේ හොඳ දේවල් ඇහෙනවා. එතකොට කියනවා අය නියම මීපැණි වගේනේ. කනට ඇහෙනවා මොන දේවල්ද? නොදකින් නොදෝමකින් නොපතා. එතකොට තවත් විදියක් නේ ආදරණීය සදාදරණීය දයාබර අම්මා වෙතටයි. එතකොට ඒ කණෙන් ඇහෙන එක ඒක දෙපැත්තකට යනවද නැද්ද? දෙපැත්තකට යනවා. නේ? කණෙන් අහන දේවල් නිසා රාගය ඇති වෙනවා. කණෙන් අහන දේවල් නිසා විරාගය ඇති වෙනවා. හැබැයි මම උගන්වන්නේ මොකද්ද? කන් නැති එකෙක්ට අහන්න උගන්වනවා. මොකද කිව්වේ? කන් නැති එකෙක්ට අන්න එහෙම ඒ දෙකම එකක් වුණොත් මගේ සද්දය ඇහෙනවා. නැත්තම් ඇහෙන්නේ නැහැ. දැන් මේ ඇහෙන සද්දය මගේ සද්දය නෙවෙයි. විශ්වයේ දෝංකාරය නෙවෙයි. මොකේද දෝංකාරය නෙවෙයිද? විශ්වයේ දෝංකාරය. තේරුණා? මේ නුඹලාගේ ওই මුළු ශරීරයම මේ මුළු ස්වභාව දහම වුණොත් මං මොකක් වෙනවද? මම මේ කියන කතාව තේරෙනවා. නැත්තම් එතකන් තේරෙන්නේ නැහැ කාටවත්. එතකන් මේක ලස්සන පද ටිකක් විතරයි. ලස්සන දේශනාවක් විතරයි. මේක ලස්සන දේශනාවක්.
මොන දේශනාවක්ද? අහගෙන ඉන්න එච්චර ලස්සනයි. හැබැයි මොකක් වෙන්න ඕන කිව්වද? මේ ශරීරය මුළු ස්වභාව දහම් බවට පත් වෙන්න ඕන. එතකොට මොකක් වෙනවද? මේ දේශනාව තේරෙනවා. තේරෙනව නෙවෙයි ඇත්තටම. ඔහුගේ මුළු ජීවිතේම මේ දේශනාවයි. මොකද්ද? ඔහුගේ මුළු ජීවිතේම මේ දේශනාවයි. තේරෙන්න දෙයක් නැහැ. දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ශරීරය එකක්, මේ මේසේ එක තව එකක්, මේ මයික් එක තව එකක්, මේ ආලෝකය තවත් එකක්, මේ හැමන හුලඟ තවත් එකක්, මේ AC එක වෙනයි, ශරීරය වෙනයි. නමුත් මේ මුළු විශ්වයම මේ ශරීරය තමයි. මොකක් තමයිද? ශරීරය තමයි. මේ මුළු හිතම මේ අහස් තලය තමයි. එච්චරයි තියෙන්නේ. ශරීරය තියෙනවා, හිත තියෙනවා. ශරීරය තියෙනවා, හිත තනිකරම අහස බවට පත් කරා. එතන හිත නැහැ. තියෙන්නේ මොකද්ද? අහස. ශරීරය අහසේ යට අනිත් අවශේෂ දේවල් බවට පත් කරා. එතකොට තියෙන්නේ දෙකට අහසටයි අර ගස් කොළන් ඇලදොල ගංගා ඒවටයි කියන පොදු නමක් තමයි මොකද්ද? ස්වභාව දහම. මොන දහමද? එතන කවුද නැත්තේ? ඈ? මම නැතුණා පැත්තේ ගියෝ මම ඉන්නවා. අයිතර කතාව මතක තියාගන්න. ඔයල කොහේ හරි ගියොත් ඒකේ අනිත් පැත්තේ කෙනා හම්බ වෙන්නේ. දැන් ඔයල කියන්නේ මම නෑ කියලා අයිත් මම ඉන්නවා. තේරෙනවද? දැන් කාට හරි ඔහොම වෙන්න ඕනේ. එතකොට වෙන්නේ නැත්තේ ඕක තමයි. දැන් කාට හරි දැන් මම ස්වභාව දහම බවට පත් වෙනවා කියලා. එතකොට ඔයලා try කරනවා කවුරු බවට පත් වෙන්නද? අන්න නිවන් දකින්න එක ස්වභාව දහම වගේ පත් වෙනවා වගේ වැඩක්. එහෙම වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? තමන් ඉන්නවා. කවුරු ඉන්නවද? මගේ දේශනාව අහලා කවුරුවත් එන්න දඟලන්න එපා. මොකක් වෙන්න දඟලන්න එපාද? ඒ මං කියන දේවල් වෙන්න දඟලන්න එපා. මුකුත් වෙන්න දඟලන්න එපා. මුකුත් නොවෙන්න දඟලන්න එපා. පාඩුවේ හොඳට අහගෙන ඉන්න එච්චරයි. මොකක් වෙනවද? අහගෙන ඉන්න. හරියට අහගෙන ඉන්න නෑ වුණා වගේ. මොකක් වගේද? නෑ වුණා. එතකොට ඒක තේරෙන්න ගන්න. තේරුණා? මේ කතාව මෙච්චර ගොඩක් කිව්වම අපවිත්‍ර වෙනවා. පරම ශූන්‍යතාව දහම කියන්න ගියාම මොකක් වෙනවද? ඒ ශූන්‍යතාව දහම අපිරිසුදු වෙනවා. ඒක විනාඩියකට වඩා කියන්න හොඳ නැහැ. මොකට වඩා කියන්න හොඳ නැද්ද? විනාඩියකට වඩා කියන්න හොඳ නැහැ. ඇයි ඒ? ඇත්තටම මට මේ කියන්න ඕන දහමට මේ ලෝකේ ශබ්දකෝෂයක වචන නැහැ. මොනව නැද්ද? වචන. මේ තියෙන වචන උපරිම රොමැන්ටික් කරලා උපරිම ලස්සන කරලා තමයි මේ කියන්නේ. මොකද ඒක වචන වලින් කොච්චර ලස්සන කරන්න ගියද වචන එච්චර ලස්සන නැහැ. ඒ සත්‍ය තරම්. මොනව තරම්ද? සත්‍ය තරම්. වචන ලස්සන නැහැ. වචනයට පරාසයක් තියෙනවා. සත්‍යයට පරාසයක් නැහැ. තේරුණාද? ඒ නිසා ඔයලා කවදක ඔයලගේ හිතේ බෙදීම අධ්‍යයනය කරන්න. මොනව කරන්නද? හිතේ බෙදීම අධ්‍යයනය කළා. එකේ එකක්වත් නොවි ඉන්න වග බලා ගන්න. රාගයවත් විරාගයවත් නොවෙන්න. මෝහයවත් ප්‍රඥාවත් නොවෙන්න. ඒ දෙක එතකොට එකට එකතු වෙනවා. ඇවිල්ලා එකක් බවට පත් වෙනවා එච්චරයි. දැන් මේක මං කිව්වේ දවසක සත්‍ය අවබෝධ වෙච්ච මුනිවරට සත්‍ය අවබෝධ වෙන්න පෙර ස්වභාව දහම වෙන එකක්. එයා තව කෙනෙක්. අන්තිමට සත්‍ය අවබෝධ වුණාට පස්සේ මොකද උනේ? දෙකම එකක් බවට පත් වෙලා ගියා. එච්චරයි. එකක් බවට පත් වෙලා ගියා. ඒක හරියට මේ වගේ. මොකක් හරි බෝතලයක වාතය තියෙන. හුලන් තියෙන. එතකොට ඒකට කියනවා අපි බෝතලයේ ඇතුලේ තියෙන වාතය. බෝතලෙන් පිට තියෙන වාතය. දැන් ඕක දෙකක්නේ. මොකක් තියෙනකන්ද? බෝතලේ තියෙන. මොකක් තියෙනකන්ද? බෝතලේ අර තියෙන කබොල්ල. ඒ කියන්නේ මේ පිට පොත්ත තියෙනක. ඊට පස්සේ මොකද වෙන්නේ? පොත්ත කුඩු වෙලා විනාශ වෙලා යනවා. එතකොට මොකක් වෙනවද? දැන් අපි කියනවා දෙකට බෝතලේ ඇතුලේ තිබිච්ච වාතය අරක තිබිච්ච වාතය කියලා. දැන් ඒක නමක් කියන මොකද්ද? ස්වභාව දහම. සුළඟ එච්චරයි. මොකද්ද? සුළඟ. අපේ ජීවිතත් හරියට ඒ වගේ. මොකද්ද?
ස්වභාව දහමෙන් ටිකක් බෝතලයකට පුරවගෙන කට්ටක් දාලා ඒ කට්ටෙන් එහා කොටස කියනවා ඒක ඒගොල්ලොන්ට මේක අපිට. ඒ කතා හරියටම හරි නේද? හරියටම හරි. හරියටම හරි ඒ කතා. බලන්න. නේ? ඉතින් ඒක තමයි මිනිස්සුගේ හිත අර මුලින් කිව්ව කතාව මොකද්ද? මිනිස්සු නිවීම හොයනවා. මොකක් හොයනවද? සැනසීම හොයනවා. සතුට හොයනවා. හැබැයි එක එක දේවල් කරනවා. නමුත් කවදාවත් හම්බ වෙලා තමන්ගේ අතුලාන්තේ පිරিলা තියෙන්නේ නැහැ. ඇයි ඒ? බෙදිලා තියෙන නිසා. පිරিলা තියෙන්නේ නැත්තේ මොකක් තියෙන නිසාද? බෙදිලා තියෙන නිසා. දැන් එතකොට කොහොමද මේ බෙදීම පිරීම බවට පත් කරගන්නේ? කොහොමද කරන්නේ? පොත්ත ගලවලා ඉවර කරනවා. පොත්ත කියන්නේ මොකද්ද? පොත්ත කියන්නේ උඹලගේ අවිද්‍යාව, මෝඩකම. මොකද්ද? මෝඩකම නිසායි මිනිස්සු බෙදාගන්නේ. ඒ මෝඩකම ගැලවිලා ඉවර වෙච්ච දවසක මේ සියල්ල එක බවට පත්වලා ඉවර වෙනවා. ඒ නිසා මම එකට මෙහෙම කතාවක් කිව්වා. සංකාර ඉදිරියේ විසංකාර නටනවායි කිව්වා. විසංකාර ඉදිරියේ සංකාර නටනවායි කිව්වා. ඒ කියන්නේ ඒ එකක් වෙනකන් තමයි උඹලා නටන්නේ. මොකක් වෙනකන්ද නටන්නේ? එකක් වෙනවා. තේරුණාද? ඒ නටුන් සියල්ල තියෙන එක. බෙදිච්ච නිසානේ ඔච්චර නටන්නේ. නේ. සත්‍ය මෙහෙම පැත්තකට වෙලා තියෙනවා. හැබැයි සංකාර මොකක් කරනවද? නටනවා. දැන් කවුරු හරි සත්‍ය බවටපත් වෙනවා. ඒ සංකාර නටනවා. කවුරු හරි සංකාර බවටපත් වෙනවා. එතකොට සත්‍ය නටනවා. දැන් ඔයාලට නටන්නේ සත්‍යද සංස්කාරද? ඒ කියන්නේ විසංකාරද සංකාරද? ඔයාලගේ නටන්නේ? ඔයාලගේ නටන්නේ නිවන. ඔයාලා නිවන් දකින්නට ඔය නටන. සංකාර ඔහෙ තියෙන. නිවන් දැකපු එකට මොකද්ද නටන්නේ? එයයි නටන්නේ කවුද? සංකාර. සංකාර නටුන් නටන විතරයි. ඒක හරියට මේ වගේ. තණ්හා රති රංගාවිලා නැටුවලු බුදුහාමුදුරුවෝ මොකක් වෙලා හිටියලු? ඇස් සැරලවක් බැලුවේ නැල්ලු. අහලා නැහැ මේ කතාව? ඒ කියන්නේ මේ කතාව. ඔතෙන්ට කොහෙද නැත්තම් ගෑනු කඩාපාත් වෙන්නේ. මං කියන්නේ තේරෙන්නේ නැහැ ඒවා. ඒ කියන්නේ තණ්හා රති රංගා නැටුවල. ඒ කියන්නේ සංකාර නැටුවා. කවුරු ඉස්සරහද? විසංකාර ඉස්සරහ. නේද? විසංකාර වෙච්ච තන සංකාර නටනවා. ඉතින් සංකාර තණ්හා රති රංගාට කවුද නටන්නේ? ඒගොල්ලෝ නිවන් හොයනවා. ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ හොයනවා. දැන් ඔයලා නිවන හොයනෝනේ. ඒගොල්ලෝ ඔයලා නිවන නැටුම් පෙන්නනවා. අර බණට යන්න, මේ බණට යන්න, මේ භාවනාවට යන්න. මේ නිවන ඔයලා ඉස්සරහා නටනවා. ඒ කතාව කොහොමද අහලා තියෙන්නේ? දැන් මම කිව්වේ ඒක නෙවෙයි. තණ්හා රති රංගා කියන්නේ සංකාර. මොනවද? සංස්කාර නැටුව විසංකාර ඉදිරි. බුදුහාමුදුරුවෝ කියන්නේ විසංකාර. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගති අහලානේ. ඒගොල්ලෝ නැටුව එච්චරයි. අර මම කිව්ව කතාව මම ගලපලා දුන්නා. නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ. නේ? ඔහෙල ඔහම යන්න ඔහෙල නිවීම හම්බ වෙනවා. හම්බ වුණාට හම්බ වෙනකන් හොයන්න එපා. මොකක් කරන්න එපාද? හොයන්න එපා. හොයන්න ගියොත් අමාරු වෙටෙනවා. ඔයාලට හම්බ නැත්තම් අංගාවට ආපු එක වැඩක් නැහැ නේ. වැඩක් නේ. මම ප්‍රශ්නයක් අහන්නද? මට හරියට උත්තර දෙන්න නැත්තම් මේක ඉවර කරනවා. ඇත්තටම මිනිස්සේ මොකද්ද නිවන කියලා හොයන්නේ? ඈ? මොකද්ද ඔය හොයන්නේ? ඔය එක එක්කෙනා කියන්නේ. හයියෙන් කියනවා. හිතේ නිදි. මොකද්ද හිතේ නිදහසක් වෙනවා කියන්නේ? කිසිම කරදරයක් නැතුව ගලාගෙන යනවා නම් හරිනේ. එතකොට කරදරයක් නැත්තම් මං ගලාගෙන නොගියත් කමන්නේ නැහනේ. ඒ කියන්නේ කරදරයක් හිතට ප්‍රශ්නයක් නැතුව ඉන්නවා ඊට සිත ගියත් එකයි නැතත්. ඒකනේ මිනිස්සෙක් හොයන්නේ. නේ? හොයන්න ඒක දැන් යා හිතට කරදර නැතුව මානසික පීඩා නැතුව. ඒකට කියන වචනේ තමයි මොකද්ද? මානසික පීඩා නැතුව ජීවත් වෙන්න. මම අහන්නේ මේ මගේ බණ අහගෙන යනකොට මානසික පීඩා අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද? සමහරුන්ට අඩු වෙලා සමහරුන්ට වැඩි වෙච්ච අය හරි.
අඩු වෙච්ච අයගේ අවුලක් තියෙනවා. තේරුණාද? වැඩි වෙච්ච අය හරි කියන්නේ ඇයි? දැන් ඇයි එහෙම කියන්නේ? ඈ? ඒ කියන්නේ යාට මානසික පීඩාවක් තියෙයි කියලා යාට දැනෙනෝනේ. එච්චරයි. එච්චරයි. එතකොට යාට තව නිවන දැනන ගන්න විතරයි තියෙන්නේ. මොකක්ද තියෙනවද? මේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. එතකොට තව එක නිවෙන්න ගන්නවා. දැන ගන්නවා. තේරුණා? තමන් හිත මේක අහගන්නවා හිත ඔටෝ වොච් වෙන්න ඕන. ඔටෝ වොච් වෙන්න ඕන. ඒ කියන්නේ බලෙන් භාවනා කරන්නේ මේ පීඩාව. ඔහෙල හිතන්න මේ බණ අහලා පීඩාවක් නැහැ කියලා. එහෙම හිතුවොත් වැරදි. තේරුණා? පීඩාව තියෙනවා ඒ බව දන්නවා. පීඩාව නැහැ ඒ බවත් දන්නවා. එච්චරයි. ඒක දැන් හිතලාද දැනගන්නෙත් නැහැ. ඔටෝ දැනෙනවා. මොනවද දැනෙනවද? අන්න එහෙම එන හිතක් නිවෙනවා. ඒ නිවෙන්නේ ඇවිලි. නිවෙන්නේ කොහමද? ඇවිලි. කවුරු හරි මෙහෙම ඇවිල් දැන් මෙයාලා මානසික පීඩා නැත්තම් නිවන් දැකලා. දැන් එදා ඉඳලා try කරන්නේ මොකක් කරගන්නද? මානසික පීඩාවක් නැතුව ජීවත් වෙලා යා නිවන් දැක කියලා ලේබල් එක ගහ ගන්න ඕන. එතකොට හරියන්නේ නැහැ. ඇවිලෙන්න ඕන. මොකක් වෙන්න ඕනද? මේ ඇතුළ ඇවිලෙන්න ඕන. ඒ හිත ඇවිලුණාට ඒක තමන්ගේ කරගන්න ගියොත් විතරයි අවුල. දැන් සැනසීමක් හිතට ආවනේ මේ බණ අහලා භාවනා කළා. ඔහෙද ඒ කුට්ටිය බදාගෙන හිටියේ. තමයි අද බණට කිව්වේ. අන්න දැන් මගේ හිත හරි සෝක් කියලා. ඊට පස්සේ අනිත් පැත්ත ගත්තමකෝ බුදු අම්මේ. දැන් මගේ අර සැනසීමේ කුට්ටිය කෝ? ඊට පස්සේ හිත බැලන්ස් කරගන්න ওই විදියට හිතුවා. තේරුණේ? ඊට පස්සේ හිත බැලන්ස් කරගන්න ওই විදියට හිතුවා. හානේ සාවින්හාස කිව්ව නේද ඇතුළේම තියෙයි කියලා. ඒ හිතේ ඔය දැන් හිත හදා ගන්නවා. තේරුණේ? ඔහෙට අර භාවනා කරලා තිවිච්ච එකවත් මගේ බණ අහලා තිවිච්ච එකවත් ඒක ඇත්ත සැනසීම නෙමෙයි. ඒක තිබුණා නම් ඒක ඔහෙට කිසිම අයිතියකුත් නැහැ. ඒක අයිතියක් නැහැ. තේරුණේ? දැන් ඇවිලුණානේ. ඒකෙත් ඔහෙට කිසිම අයිතියක් නැහැ. දැන් මේ කතාව තේරෙනවද? දැන් තේරෙනවද? මොකද්ද ඒ තේරෙන්නේ? ඒක ඔහේ අයිතිවාසිකම් කියන්න ගියා. කියන්නේ ඔහේ පර්චේස් 10ක් බෙදාගත්තේ. ඒක ඔහෙට අයිති එකක් නෙවෙයි. තේරුණාද? දැන් ඔහෙට ඇවිලුණානේ. ඒකත් ඔහෙට අයිති නෑ. එහෙනම් ඔහෙට මොනවද අයිති? මොකොත් අයිති නෑ. කවුද එහෙම කිව්වේ? කවුද එහෙම කිව්වේ? බුදුහාමුදුරුවෝ. කොහොමද කියලා තියෙන්නේ? පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. ඒ කියන්නේ මට පුත්තෝ ඉන්නවා මට ධනෙ තියෙනවා. ඉති බාලෝ විහඤ්ඤති මොඩෝ එහෙම හිතනවලු. අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නෑ. දැන් ඔහෙට අර පුත්තු තියෙන ධනෙ තියෙන තැනට අර සැනසීම දාගන්න. ඔයගේ පුතා තමයි සැනසීම. තේරුණේ? හැබැයි තමන්ට තමන්වත් ඒ නිසා තමන්ට තමන්වත් නැත්තම් ඇවිලෙන එකක් තමන්ගේ නෙවෙයි සැනසීමක් තමන්ගේ නෙවෙයි. එච්චර. කිසිම මානසික ස්වභාවයක් තමන්ගේ කරගන්න කිසි දෙයක් නෙවෙයි. කිසිම මානසික. දැන් අපි සත්‍ය හොයන්නේ කා තුලද? මඩේ දාපු මණික හොයන්නේ මඩේ නෙවෙයි. කොහෙද? බටහිරත් නෙවෙයි. දකුණෙත් නෙවෙයි. උතුරෙත් නෙවෙයි. අහසෙත් නෙවෙයි. කවු තුලද? තමන් තුල හොයාගෙන යනකොට තමන්ට හම් වෙන මානසික ස්වභාවය. මොන ස්වභාවයක්ද හම් වෙන්නේ? ඒව තමන්ගේ කරගන්න එපා. තේරුණේ? සැනසීම තමන්ගේ කරගන්නත් එපා. ඇවිලීම තමන්ගේ කරගන්නත් එපා. ඒක මේක. තංච පජානාති දැනගත්ත විතරයි. මොකක් කරා විතරයිද? ඇවිලුණා 70 හරි. ඕකේ. ඉට්ස් ඕකේ බේබි. නිවුණා. නිවුණද? ඉට්ස් ඕකේ බේබි. එච්චරයි. හරි. එච්චරයි තේරුණේ? ඇවිලුණා. ඇවිලුණාද? එච්චරයි. දන්නේ නැහැ. තමන්ගේ නෙවෙයි. නේතෝ මම නේසෝ මස්මි නමේසෝ අත්තාති. හිතේ තියෙන ස්වභාවයත් මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි කියලා මේක අවබෝධයටපත් වුණා නම් එයාට ඒ කිසිම එක අයිතියක් නැහැ. එතකොට එයාට ඒක අයිතියක් නැත්නම් එයා නෑනේ. එතකොට එයාගේ හිත අහසට. අහසට කියන්නේ විශ්ව ධර්මයට. කය පොළවට, හුළඟට, ජලයට, ගින්නට එච්චරයි. එතකොට එයා කියන්නේ කවුද? ඉති අත්තාහි අත්තනම නැති. කවුරුත් නෙමෙයි. හැබැයි කවුරුන් දෙවුනට ඔහෙලට ඉන්නෝනේ. කුතෝ පුත්තෝ තමන්ට තමන්වත් නැතිකොට බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්නයක්. මොන පුත්තුද මොන ධනයද?
ඒක නම් මාර කතාවක්. දැන් බලන්න ඔයගොල්ලෝ මානසික ස්වභාවයන් කොච්චර අල්ලගෙන විරාගය අල්ලගෙන ප්‍රඥාව අල්ලගෙන ගොඩාක් දේවල් මිනිස්සු අල්ලගෙන හොයනවා. හම්බ වෙන්නේ නැහැ. සොයන්නාට හම්බ වෙන්නේ නැහැ. පාඩුවේ වැඩ කරගෙන ඉන්න කාට හම්බ වෙනවා එච්චර. ඒක තමයි මේ දහමේ හැටි හරි අපූර්ව දෙයක්. ඒක බලන්න ප්‍රඥාවන්ත මිනිස්සේ කොච්චර හිතන්න ඕනද කියලා තමන්ගේ ජීවිතය ගැන. නේ? එයා ගෞතම සිද්ධාර්ථ හිතුවේ ඒ විදියට. සරියුත් උපතිස්ස කෝලිත හිතුවේ ඒ විදියට නේ. අනුරුද්ධ ආනන්ද හිතුවේ ඒ විදියට. අපිත් හිතන්නේ ඒ විදියට. ඒගොල්ලෝ බැලුවා ජීවිතේ වටිනා කාලේ රජකම් කරන්න ගියොත් රටක් ඒව කරන්න ගියොත් අවසානයේ ඒව කර කර ඉන්නකොට මොකක් වෙනවද? හිත හදා ගන්න වෙන්නේ. නා ජීවිතේ වටිනාම කාලේ ගෞතම සිද්ධාර්ථ අනුගමනය කරපු එකම කරන්න ඕනේ. ඒක හරියටම හරි. ඒක කරන්න ඇවිල්ලා ඒක කරන්න ඕනේ. බහූබූත කරන්න හොඳ නැහැ. මොනව කරන්න හොඳ නැද්ද? දැන් අපි බලන්න මම මහාන වෙලා අවුරුදු 10 ඒකත් එක්ක කොච්චර බණ කියලා දෙන ඒකත් එක්ක ඉන්නේ. අතිරේක දේවල් පන්සලක් ඇදුවට ගස් කොළන් නිද්දුවට ඒකත් ධර්මයටම. ඒක මොකක්ද? ඒ දවසේ ඒකට. ඒ විදියට වෙන්න. නේ? කවුරු හරි හිතවත් උනත් දහම කියලා දෙන්න. මේක ඕක කියලා දෙන්නේ නැහැ. පුදුම කතානේ. දවසක පොත්වල ලියලා මිනිස්සු තියාගන්න. ඒත් උන්ට තේරෙන්නේ නැහැ. තේරුණා? දැන් බුදුහාමුදුරුවෝ මේ ලෝකෙම ඉස්සරහ නටුමක් නටලා තියෙන්නේ. පුදුම නටුමක්. 2500 ගාණක් ගිහලා තාමත් නටනවා. කවුද? බුදුවරු නටනවා. ඒක දන්නේ? කවුද නටන්නේ? බුදුවරු. සංකාර වලට ඔච්චම් කරනවා. එච්චරයි. සංස්කාර බුදුවරු වෙන්න බලන් ඉන්නවා. එච්චරයි. මොකද? සංකාර විසංකාර වෙන්න බලන් ඉන්න විසංකාර සංකාර. ඒ දෙකම එකක් වුණාම සත්‍ය අවබෝධ වෙනවා. එච්චරයි. ඒක නිසා තමයි අර මම මැද පදයක් කිව්වේ. මොකද්ද? නිවන සසරක් එකවම වෙනකන් කාටවත් නිවීමක් නැහැ. මොකක් වෙනකන්ද? නිර්වාණයත් සසරක් එකක් වෙනතුරු කාටවත් නිවීමක් නැහැ. දැන් මට කියන්න මම ඔහෙලා නිවන් දකින්න කියලා කියන්නද සංසාරේ යන්න කියලා කියන්නද? මට ඒ නිසා වචන කියා ගන්න බැරි නිසා මම නිහඬ වෙනවා. දේශනාව අවසන්.